සැමට සුබ දවසක් වේවා. මම සෙතන ටීවී YouTube නාලිකාවේ ගම්පහාමුදුරුවෝ. අද අපි මේ ස්ථානයට ඇවිල්ලා මේ සිදු කරන්නේ ඇත්තරම වාස්තු විද්‍යාව පිළිබඳව බොහෝ කරුණුකාරණාවන් කතා කරලා තියෙනවා අපේ Facebook සමාජ මාධ්‍ය ජාලය තුල, ඒ වගේම YouTube සමාජ මාධ්‍ය ජාලය තුල එහෙම අපි කතා කරලා තියෙනවා. මේ කතා කරන්නේ ඇත්තරම මේ ප්‍රායෝගිකව මනුස්සයන්ට අත්දැකීමක් දෙන්න ඕන හින්දා තමයි මේ වගේ ස්ථානයකට අපි ආවේ. මේ ගොඩනැගිල්ල ඉදි කරලා මේ ගොඩනැගිල්ල අද වෙනකොට ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙලා තියෙන තත්වයට පත් උනේ මොනයම් වූ කාරණාවක් නිසා. අන්නේ කරුණු කාරණා පිළිබඳව සොයා බලන්න තමයි අද අපි මේ ස්ථානයට මේ ව්‍යාපාරික වාස්තු තුල ඇත්තටම ව්‍යාපාරික ගොඩනැගිල්ලක් අපි හදාගන්නකොට ව්‍යාපාරික ගොඩනැගිල්ලේ ගොඩාක් දේවල් තියෙනවා අපිට බලන්න. දැන් මේ ගොඩනැගිලි මේ විදිහට මෙහෙම හදාගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. ප්‍රධානම දේ තමයි මේවා තියෙනා වූ මේ නැකත් දෝෂ. ඒ වගේම මේවා තියෙන භූමි දෝෂ. ඒ වගේම මේ වගේ තියෙන වාස්තු විද්‍යාත්මක දෝෂ ආදී දේවල් තමයි බලපාලා. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඇත්තටම කියනවා නම් අපි යම්කිසි ගොඩනැගිල්ලක් හදනකොට බඩු ගොඩනැගිලි අමුද්‍රව්‍ය අපි ගෙනල්ලා දානවා අපේ භූමියට. භූමියේ අපිට ඉඩ තියෙන තැනකට තමයි අපි ගෙනල්ලා දාගෙන මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. අපේ මිනිස්සු කරන දෙයක් තමයි මේ දිශාව පිළිබඳව හිතන්නේ නැහැ. දිශාවන් පිළිබඳව. ඇත්තටම කියනවා නම් අපේ භූමියේ තියෙන දිශාවන් පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. මම පැහැදිලි උදාහරණයක් කියන්නම්. මිනිස්සු කරන ලොකු වැරද්දක් තමයි තමන් ගේන බඩුමු කොන්ත්‍රාත් සමාගමකට හරි තමන්ගේ බාසුනෑ කෙනෙකුට හරි දීලිවලා කරද්දී මේ ගේන බඩු මුට්ටු ටික ගෙනල්ලා ඉවරලා මේ බර දේවල් ගෙනල්ලා ඔක්කොම දානවා වයඹ දිශාව. වයඹ දිශාව කියලා කියන්නේ මුලන් අධික දිශාව. මුලන් අධික දිශාවට බර බඩු ටික දැම්ම ගමන් ඒව නිකන් උලඟේ ගහගෙන ගියා වගේ ගහගෙන යනවා. ප්‍රධානම දේ ඉන්න මිනිස්සුන්ට හොරකම් කරන්න හිතෙනවා. හොරා ගන්න හිතෙනවා. එතකොට බර බඩු මුට්ටු ආදී දේවල්, වැලි, ගල්, ගඩොල්, යකඩ ආදී දේවල් සියල්ලක්ම බස්නාහිර දිශාවට තමයි අපි තියාගන්නේ. මොකද බර දේවල් බස්නාහිර පැත්ත. බස්නාහිර පැත්තට තියාගත්තොත් අපිට පුළුවන් අපේ වැඩ කටයුතු ටික සාර්ථකව කරගන්න. නැත්තම් වයඹ දිශාවට දාපු ගමන්ම සිද්ධ වෙන්නේ ප්‍රධානම දේ ඒ බිල්ඩිම හරියේ ස්ථානය හරියේ ගොඩනැගිල්ල හරිය නිර්මාණය කරන කෙනා, නිර්මාණකරුවා හෝ ඒ පෙදරේරුවෝ හෝ ඉන්න සියලු දෙනා නිකම්ම හිතෙනවා හොරගම් කරන්න. ඒ හොරගම් කරන හින්දා තමයි මේ බිල්ඩින් වලට මෙහෙම වෙලා තියෙන්නේ. මේව හදාගන්න බැරි වෙලා තියෙන්නේ. නිර්පරාධයේ මුදල් වියදම්. අන්න ඒක. ඉතින් අන්න ඒ නිසා අපි මේක ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන අඩුපාඩු. ප්‍රධානම දේ තමයි අපි මේ වගේ තැනකට ආවයන් පස්සේ මේ පඩිපෙළ. මේ පඩිපෙළ සාමාන්‍යයෙන් අපි ගත්තාම අපේ වාස්තු විද්‍යාව තුළ, වාස්තු ශාස්ත්‍ර තුළ පුද්ගලයෙක් යම්කිසි ස්ථානයක් ගොඩ නැගුවෙන් පස්සේ මේ පඩිපෙළ යොදාගන්නේ අපේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. මොකද අපිට යන්නේන පහසුව තකා. අපි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් අද ලංකාවේ ජීවත් වෙන ඕනම කෙනෙක් අපි හැම දෙයක්ම කරන්නේ මේ දක්ෂිනාවර්ත දකුණු පැත්තේ. මේ දකුණු පැත්ත ආශ්‍රය කරගෙන මේ දේවල් යොදාගෙන තිබ්බොත් මේ කාර්යක්ෂමතාව වැඩි කරන්න පුළුවන්. මේ පඩිපෙළ වල ඇත්තටම කියනවා නම් මේ සමාන්තර අනුපාතයක් කිසිම දෙයක් නැහැ. මොකද බිල්ඩිම කණු වලට සම්බන්ධ වෙලා නැහැ. දැන් ඒක හොඳට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි යම් කිසි දෙයක් හදනකොට කණුවකට සම්බන්ධ කරලා හදනවා. දැන් මේ වගේ තැන්වල මේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒතර මේ පඩිපෙළ තියෙන නිකම් මේවා තමයි දෝෂ සහිත දේවල්. මොකද කණුව වැඩිපුර දානකොට අනිවාර්යයෙන්ම බිල්ඩිමක අනිවාර්යයෙන්ම කණුවට මේ දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. ශක්තිමත්භාවය නැතිලා තියෙන්නේ එතකොට. මේවැ සවිශක්තිමත්භාවය අඩුයි. ඇත්තටම මුදල් ඉතුරු කරගන්න හොරා ගන්න තත්වයටපත් වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. මේවා හිතෙන්නේ ප්‍රධානම දේ මේ දිශාව ආදී දේවල් බලන්න.
මේ ව්‍යාපාරික ස්ථානයක් ගොඩනගනකොට ඇත්තටම කියනවා නම් මේ දක්ෂ වාස්තු විද්‍යාඥයෙක් වාස්තු ශාස්ත්‍රඥයෙක් නැතුව වැඩක් කරන එකේ තියෙන ප්‍රතිවිභාගය තමයි ඇත්තටම අඩු වියදමක් කියලා හිතාගෙන මිනිස්සු මේ එල් හැඩති බිල්ඩින් තමයි ගොඩක් හදන්න ලෑස්ති. මේ එල් හැඩති බිල්ඩින් වල විශාල ප්‍රමාණයක් මේ ඉඩ ස්පේස් එක ගොඩක් ඉතුරු වෙනවා. ව්‍යාපාරික ගොඩනැගිල්ලක් යම්කිසි විදියකින් නිර්මාණය කරනවා නම් මේ ගොඩක් ඉඩ ඉතුරු වෙන තැන් නිසා මේ ස්ථාන මේ හදාගන්න බැරි වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේක මේ එල් පොරොපා විදිහට තමයි මේවා හදන්න කටයුතු කරන්නේ. මොකද ඒවයි යන වියදම අඩුයි කියලා හිතාගෙන. ඒක කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒකේ කණු දාන්න ඕන විදිහක් තියෙනවා. ඒව හරියට බලලා තමයි කණු ආදී දේවල් දාගන්න ඕන. පොරොපාදයක් දාන එක මේ එල් හැඩති බිල්ඩින් එකක් හැදුවයි කියලා ඉවල කවදාවත් මිනිස්සුන්ට වරදින්නේ නැහැ. හරියනවා. හැබැයි ඒක කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට සිද්ධ කරන්න ඕන. ඒ ක්‍රමයට කරන්නේ නැතුව කවදාවත් බිල්ඩින් එකක් හරියාකාරව හදලා ඉවර කරන්න බෑ. ඒ වගේම තමයි අපි දැන් මේ ස්ථානයේ වුණත් මේ කතා කරගෙන යනකොට මේ වගේ මේ කණු ආදී දේවල් ගත්තාම මේ කණු වල කිසිම සමාන්තර අනුපාතයක් කිසිම දෙයක් නැහැ. ඔය කණු ටික මේව කරලා හදලා තියෙන්නේ. මෙහෙම ඇත්තටම ගත්තාන් පස්සේ මේවා මේ සමානුපාතික වෙන්නේ නැති වුණායින් පස්සේ මේ බිල්ඩින් වලට විවිධාකාර දෝෂ බලපාන. මොකද මේ සමාන්තර අනුපාතයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ බිල්ඩිමේ ශක්තිමත්භාවය, කල්පවැත්ම, ඒ හැම දෙයක්ම තියෙන්නේ එතකොට. එහෙම නැති වුණොත් මේවා වෙන්නේ මේ බිල්ඩින් එකේ අර ඈත පේනවා වගේ කණු ගොඩක් විතරයි ඉතුරු වෙන්නේ. මොකද මේවා හරියට නැකත් බලලා ඒ වගේම භූමිය බලලා පස බලලා ඒ ආදී විදියට මේ දේවල් හදන්න. මොකද මේ ව්‍යාපාරයක් කියන්නේ මේව ගොඩනගෙන්න ඕන දේවල්. මේවා කඩා වැටෙන්න ඕන දේවල්. මේ විදියට මේ බිල්ඩින් මේ විදියට විනාශ වෙලා යන්නේ ප්‍රධානම හේතුව දිශාවකට නැකතකට අනුගත වෙන්නේ නැතුව නූතන ක්‍රම හොයාගෙන පරණ දේවල් ඇතෑරලා අලුත් දේවල් විතරක්ම හරි කියලා හිතාගෙන වැඩ කටයුතු කරන මිනිස්සු හින්දා තමයි මෙන්න මේ දේවල් මෙහෙම වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි ආයතනයක පඩිපෙළ. දැන් මේ බිල්ඩිම ගත්තයන් පස්සේ මේ පඩිපෙළ මෙතන තියෙන මේ බීම් එකට මෙතන තියෙන මේ ලෑන්ඩින් ඒරියා එකට කිසිම සමාන්තර අනුපාතයක් නැහැ. මේ බීම් එක තියෙන එක පැත්තකට මේ ලෑන්ඩ් එක තියෙන්නේ මේ ලෑන්ඩින් ඒරියා එක තියෙන තව පැත්තකට. ඇත්තටම කියනවා නම් බීම් එකක් හරියාකාරව අපි බඳිනකොට මේ ගල් පෙළ බීම් එක වැහින පැත්තට හරියට සම්බන්ධ වෙලා තියෙනවා. මොකද එළිය පැත්ත තමයි ඕනම දෙයක් පේන්නේ. ඒතකොට දැන් මේ කඩේ ඇතුළට මේක ව්‍යාපාරික ස්ථානයක්. ඒතකොට දැන් මෙතන මේ දේවල් පෙවුනහම මේ ඇතුළ හරි කැතයි. කිසිම සමාන්තර අනුපාතයක් නැති වුණාන් පස්සේ ඒවයි කිසිම යාදීමක්. අන්න ඒ නිසා මේ වගේ දේවල් පඩිපෙළක් හදනකොට මේ වගේ වැරදි කරොත් එහෙම ඒ ස්ථානේ කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ප්‍රධානම දේ තමයි මේ ආයතනයක් ගත්තාන් පස්සේ මේ ගොඩනැගිල්ලක් ගත්තාම මේ ගොඩනැගිල්ලේ තියෙන වහල් මේ වහලවල් ගත්තාන් පස්සේ යකඩ භාවිතා කරලා තමයි ලෝහමය, දැවමය, ශෛලමය ආදී විදිහට ඉතින් වහලවල් සකස් කරන්න පුළුවන්. මේ වහලවල් සකස් කරනකොට මේ වහල සකස් කිරීමේදී මේ භාවිතා කරන කුරුපාවන් සාමාන්‍යයෙන් අපි කුරුපාවන් ඉරට්ටේ සංඛ්‍යාවකින් තියනවා. මේ වගේ කුරුපාවන් සමහරක් වෙලාවට මේ කොන්ක්‍රීට් වල සෙට් වෙලා තියෙනවා. ඒ වගේම වහල උඩටත් සෙට් වෙලා තියෙනවා. දැන් අතන බැලුවෙන් පස්සේ අර අතන තියෙන සම්පූර්ණම වහලේ මුදුන් යටලියේ උඩට තමයි මේ පැත්තේ ගිහිල්ලා මුදුන් යටලියේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම වහලවල් ගහනකොට මේවා මිනිස්සුන්ට කොහොමද මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නේ? මම නම් හිතන්නේ මේ වගේ තැන්වල ව්‍යාපාර කරන්න පුළුවන් වෙයි කියලා. මේ ප්‍රධාන ලොකුම දෝෂයක් උනේ. මොකද මේ දේවල් මේවා ගත්තයින් පස්සේ අර අතන කුරුපා තුනක් එකම මේ පහලේ කුරුපාවල් තුනක් අපි සාමාන්‍යයෙන් ගහන්නේ නැහැ. අපි ගහන්නේ කුරුපා දෙකයි. ඉතින් අන්න ඒ විදිහට මේවයි මේ ඔක්කොම කරලා තියෙන්නේ වැරදි විදිහට තමයි මේ වහල ආදී දේවල් සකස් කරලා තියෙන්නේ. ඒක තමයි ප්‍රධානම දේ මේ දේවල් මේ විදිහට විනාශ ස්වභාවයට පත් වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා
මේ විදිහේ වැරදි අඩුපාඩුකම් කරලා ඉවරලා කවදාවත් මේ බිල්ඩින් ගොඩනගන්න හොඳ නැහැ. එහෙම වුණොත් තව තවත් මේ වගේ දේවල් නිසා ඉදිරියටත් හදන ව්‍යාපාරික ආයතන හෝ ව්‍යාපාරික ස්ථාන තව තවත් විනාශයටම ලක් වෙනවා. එතන තව අපිට කියන්න ඕන ප්‍රධානම කරුණක් තමයි ඕනෑම ගොඩනැගිල්ල ප්‍රධාන බිත්ති දෙපැත්ත හරියාකාරව එක මට්ටමට ගියපු බීම් ලින්ටල් ආදී දේවල් තියෙනවා. දැන් මේක ගත්තයින් පස්සේ මේක මේ ලින්ටලේ ගිහිල්ලා තියෙන මේකෙන් කොටසක් මේ විදියට ඇවිල්ලා ආයි මේක ඉස්තිලා ආයි ගිහිල්ලා නිකන් මේ පඩිපෙන් ස්වභාවයක තිබුණා. මෙහෙම කවදාවත් යොදන්න හොඳ නැහැ. මේක මේ බිල්ඩිමේ තියෙන සවිශක්තිමත් භාවයට ඉදිරියට පැවැත්වීමට මේකට විශාල කාලයක් පවතින්නේ. මොකද ඒකට හේතුව සාමාන්‍යයෙන් වහලක් කියලා කියන්නේ තනි කෙලින් වහලේ මුලක් පරාලේ තනි කෙලින් වදිනවනේ. මේ අනිත් දේවලුත් එක හා සමානව තියෙනවා. මොකද කෙලින් එන විශේෂ ශක්තිය දෙපැත්තට ගලාගෙන යන්නේ සමාන්තරව පැවතුනොත් විතරයි. මේ වේ සමාන්තරව පවතින්නේ නැති නිසා තමයි මේ දේවල් අද හදාගන්න බැරි වෙලා. මේව හදාගන්න බැරි වෙලා තින්නේ සමාන්තර නෑ මේ කිසිම දෙයක්. මේ මෙතනත් එහෙමයි. මේ හැමතැනම එහෙමයි. ඒ නිසා මේ දේවල් වැඩ නැවතිලා තියෙනවා. ඒ නිසා මෙවැනි ව්‍යාපාරික ස්ථානයක් ගොඩනගනවා නම් වාස්තුවේදියෙක්ගෙන් වාස්තු විද්‍යාඥයෙක්ගෙන් දක්ෂ ඉංජිනේරුවරයෙක්ගෙන් වාස්තු විද්‍යාව දන්නා වූ ඉංජිනේරුවෙක්ගෙන් විස්තර අහලා නැකත් බලලා හරියට වැඩක් කළොත් මේ ස්ථාන නැවත අපි අලුතෙන් ගොඩනගනවා නම් ඒ දේවල් නිසියාකාරව කරගන්න පුළුවන්. මේ ගොඩනැගිලි නැවත අපිට හදාගන්නත් පුළුවන්. මේ දේවල් නැවත හදාගන්නවා නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය කරුණු කාරණා තියෙනවා රාශියක් අපිට කරන්න. ඒ දේවල් කරලා මේ වැඩ කටයුතු ටික කරගත්තොත් මේ ගොඩනැගිලි නැවතත් ප්‍රතිනිර්මාණය කරන්නට පුළුවන්. ඒ නිසා ඒ දේවල් කරගන්න අපහසුතාවයක් තියෙන මේ වීඩියෝ බලන කෙනෙක් ඉන්නවා නම් අපේ YouTube channel එකට සම්බන්ධ වෙන්න, Facebook page එකට සම්බන්ධ වෙන්න, TikTok channel එකට සම්බන්ධ වෙන්න. අපිව සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ට මොනවා හරි යම්කිසි ගැටලුවක් තියෙනවා නම් තමන්ගේ ගොඩනැගිල්ල හදාගන්න බැරි අපිට මේ ප්‍රශ්න ආවා මේ දේවල් නිසා තමයි අපිට මේක කරගන්න බැරි වුනේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට යොමු කරන්න අපිව හම්බෙන්න අපෙන් උපදෙස් ලබා ගන්න අපි සියලු දෙයක්ම ඕගොල්ලන්ට කියලා දෙනවා අවබෝධයක් ඇති වෙන විදියට හේතු කාරණා සහිතව පැහැදිලි කරලා ඕගොල්ලන්ගේ නව නිවස හෝ නව ව්‍යාපාරික ස්ථානය හෝ තමන්ගේ ආයතනය හෝ අපි සාර්ථකව සකස් කරලා දෙන්න සෙත්තරන ජ්‍යොතිෂ වාස්තු විද්‍යා පරීක්ෂණ ආයතනයේ ගම්පහ හාමුදුරුවෝ ඇතුළු මාගේ කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා. ඒ නිසා සියලු දෙනාටම විශේෂ ශක්තිය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහන අපි සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම විශේෂ ශක්තිය ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා.